ආයිබෝවන් අදත් මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ පැලතවානට. ඉතින් අද මං හිතුවා ඔයාලට පතොක් පිළිබඳ මූලික හැඳින්වීමක් කරලා දෙන්න. ඉතින් මේ පතොක් කියන්නේ ශුෂ්ක රූපී ශාක විශේෂයක්. විශේෂයෙන් කාන්තාර ප්‍රදේශවලට හැඩගැස්සුණු පැල වර්ගයක් තමයි පතොක් නැත්නම් කැක්ටස් කියන්නේ. ඉතින් කැක්ටස් වැරයිටිස් ගොඩක් තියෙනවා. මේ ලොකු විශාලව හැදෙන ගස් තියෙනවා. මගේ ළඟ ගොඩාක් විශාල ගස් නැහැ. ඉතින් මේ බලන්න මේ ලොකු ගස්. ඉතින් මේවා මේ අවුරුදු 5ක් 6ක් තිස්සේ වැඩිච්ච ගස්. ඉතින් මේ විදිහට මේ පතොක් වර්ග අපි හදනවා නම් මේවට අර කාන්තාර පරිසරය අපි કૃත්‍රිමව හදලා දෙන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙදි අපිට විශේෂයෙන්ම ජලය සහ හිරු එළිය පාලනය කිරීමක් අවශ්‍ය වෙනවා. හිරු එළිය සාමාන්‍යයෙන් දවස පුරාම හිරු එළිය තියෙන්න ඕනේ. අඩුම පැය 6ක්වත් හිරු එළිය වැටෙන තැනක තමයි අපි මේ පතොක් වවන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට දැන් මම හදලා තියෙන්නේ මගේ හට් එක මුළු දවස පුරාම හිරු එළිය වැටෙන තැනක තමයි මගේ නිවසේ හදලා තියෙන්නේ. මොකද මගේ පැලතවාන තියෙන්නේ සදාහරිත කලාපේනේ. ඉතින් නිතරම වර්ෂාපතන එහෙම වැඩි. වර්ෂාපතන විශේෂයෙන්ම වර්ෂාවට තෙමෙන්න තියන්න හොඳ නැහැ පතොක් වර්ග. ඒ වගේම ජලය වැඩිපුර යෙදිය යුතුත් නැහැ. ජලය සාමාන්‍යයෙන් දවස් 10කට සැරයක් වගේ දැම්මනම් ඇති. වහින කාලෙට නම් දවස් 10ක් 12ක් සති දෙකක් වුණත් තියෙනවා. හැබැයි පායන කාලෙට නම් ඉතින් අපි දවස් 4කින් සතියකට සැරයක් වගේ ජලය යෙදීම හොඳයි. විශේෂයෙන් මේ ලොකු ගස් වලට එහෙටි ජලය අවශ්‍ය නැහැ. මොකද මේවා ජලය අපි යෙදුවාම ඒව සංචිත කරගන්නවා ගොඩ කාලෙකට. ඉතින් මේ කුඩා පැලවලට නම් අපි වතුර සාමාන්‍යයෙන් දවස් 4කට සැරයක් වගේ යොදන්න අවශ්‍ය වෙනවා. ඊළඟට මට කියන්න තියෙන කාරණයක් තමයි සමහරු හිතන් ඉන්නවා පතොක් සකියුලන්ස් කියන්නේ කැක්ටස් జాතියක් කියලා. ඇත්තටම කැක්ටස් නෙවෙයි සකියුලන්ස් වෙනම යන වර්ගයක්. ඉතින් සකියුලන්ස් තියෙනවා මගේ ළඟ වැඩිය නැහැ. මොකද මේ පරිසරයේ හදන්න සකියුලන්ස් ටිකක් අමාරුයි. පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන් කැක්ටස් වගේ නෙවෙයි සකියුලන්ස්. වියලි සිසිල් දේශගුණයක් අවශ්‍ය වෙනවා. ඉතින් නුවර එළිය වගේ අපේ රටේ පැතිවල තමයි හොඳින්ම සකියුලන්ස් වර්ග හැදෙන්නේ. මෙහි කිහිප වර්ගයක් පහසුවෙන් හදා ගන්න පුළුවන්. පතොක් ගැන තව මං විස්තර ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පස් මාධ්‍ය කොහොමද හදන්නේ, එන ලෙඩ රෝග ඒවා පිළිබඳව පතොක් විතරක් නෙවෙයි අනිත් ඒවා ගැනත් දැනුම මම බෙදා ගන්න කැමතියි. පැලයක් නඩත්තු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා like කරලා තියාගන්න. ඔයාලට මම අලුත් වීඩියෝක් දැම්මහම ඔයාලට ඒක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට බොහොම ස්තුතියි අදත් මගේ වීඩියෝ එක නැරඹුවට. සුබ දවසක් ඔයාලට.